දැන් ඔයගොල්ලෝ හයිවේ එකට ඇතුල් වෙනකොට මෙතනින් ඇතුල් වෙනකොට හයිවේ එකේ යන රූල්ස් දන්නවද ඔයා? කොහොමද මේ හයිවේ එකේ යන්නේ? ඈ? හයිවේ එකේ තියෙන නීති රේඛ මොනවද? ඒක දන්නවද මොනවද? ඒ ඉගෙන ගන්න ඕන මල්ලි. එහෙම නැතුව යන්න බෑ මේ පාරේ. ඔයා මෙතනින් ඇතුල් වෙනකොට දැන් මේ විශේෂ පාරකට ඇතුල් වෙනවා. තේරෙනවද? ලංකාවේ තියෙන විශේෂ පාරකට. ඔයා මෙතනින් ඇතුල් වෙලා මෙතනින් යනකොට ඔයා බලන්න ඕන වාහනේ මාර යන්න පුළුවන් තත්ත්වය තියෙනවද? සුදුසු තත්ත්වය ඔයාගේ වාහනේ ටයර් ටියුබ් ඒවා තියෙනවද? තේරෙනවද? තෙල් තියෙනවද ප්‍රමාණවත් විදිහට? ඊළඟට ඔයා බලන්න ඕනේ මෙතනින් ඇතුල් යනකොට වේගය ඔයාට යන්න පුළුවන් ස්පීඩ් එක කීයද මේකේ? මේකේ නෙමෙයි සාමාන්‍ය ඔය වාහනේ ගියොත් හයිවේ එකේ වාට යන්න පුළුවන් ස්පීඩ් ලිමිට් එක කීයද? 100යි. 100ට වඩා ගියාම දඩයක් වදිනවා. ඒතර වාහන දෙකක් අතර කොච්චර පරතරය තියාගෙන යනවද? මීටර 50ක් කියලා ආසන්නෙන් අපි කියනවා. නමුත් වේගය අනුව වෙනස් වෙනවා දුර. තේරෙනවද? ඔයා පැය කිලෝමීටර් 40ක වේගයෙන් යනවා නම් ඔයාට ටක් ගාලා නවත්තන්න පුළුවන් නේ. ඔය 100ක වේගයෙන් ගියොත් ඒ දුරින් නවත්තන්න ඕනේ. එහෙනම් ඔයාලා ඊට වඩා ඩිස්ටන්ස් එකක් ඊට වඩා දුරක් තියාගෙන යනවා. මීටර 100ක් විතර ඒක ඉස්සරහා වාහනේ අනතුරක් වුණොත් ඉතින් ඔයාලා නවත්තන්න පුළුවන් දුරක් තියාගෙන. ඒක තමයි වාහන අතර පරතරය තියාගෙන යන්න කියන්නේ. ඒතරාට මේ වාහනේ නවත්තන්න පුළුවන්ද මේ පාරේ? නවත්තන්න බෑ. 100ක් වුණොත් විතරයි පුළුවන්. ඔව් හදිස්සියක් වුණොත් පුළුවන්. මොන වගේ හදිස්සි අවස්ථාවද? වාහනේ මොකක් හරි. ඔව් ඩැමේජ් එකක් වුණොත් පැච් එකක් ගියොත් එහෙමද? ඒතර මොකක්ද ඔයා කරන්න ඕනේ? එතකොට අර පොලේ තියෙනනේ. ඒතර ටිකට් එකේ නම්බරයක් තියෙනවා 1969. ඔය 1969ට නතර කරාම මම මෙන්න මේ හේතු නිසා නතර කරා කියලා මේ හයිවේ එකේ ඔයා අනිවාර්යෙන් ඒගොල්ලන්ට ඉන්ෆෝම් කරන්න ඕනේ. කරේ නැත්තම් පොලිසියෙන් ආවොත් අපිට පුළුවන් ඔයාට දඩයක් ලියන්න. ඔයා මේක දැනුම් දෙන්න නැතුව නීති අනුකූල නොවන විදිහට නවත්තුව කියලා. ඊට අමතරව ඔයාට මේ පාරේ තව නවත්තන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඔයා දැන් පාරේ යනකොට කවුරු හරි ඇක්සිඩන්ට් එකක් කරලා මොකක් කරලා තුවාලයක් කරලා උදව් ඉල්ලලා කතා කරනවා. කෑ ගහනවා. ඒතර එතන ඒ වෙනකොට පොලිසියෙන් ඇවිල්ලත් නැහැ. කවුරුත් ඇවිල්ලා නැහැ. ඔයාට පුළුවන් නවත්තලා ඒගොල්ලන්ට උදව් කිරීමේ චේතනාවෙන් නවත්තන්න පුළුවන්. ඒතර ඔයා නවත්තලා මේ ඔයාගේ වාහනේ තාරක්ෂිත නවත්තලා ඒ තුවාල කවර වෙනවා. ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ පොලිසියෙන් ආව කියලා ඒතර ඒක නීති අනුකූලයි. ඒ වගේ අවස්ථාවල යන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා මේ පාරේ යනකොට අවධානයෙන් කල්පනාවෙන් යන්න. තේරෙනවද? මේ බලපත්‍ර බලනොත් තෙල් ඔයිල් බලනවා වගේ මේ ඔක්කොම බලපත්‍ර ගැටලුත් ඒ ඔක්කොම බලාගෙන යන්න. තේරෙනවද? පැහැදිලිද? යන්න පුළුවන් වේගයෙන් යන්න. සීට් බෙල්ට් එක දාගෙන යන්න. හරිද? සීට් බෙල්ට් එක නැතුව යන්න එපා. සීට් බෙල්ට් එක තියෙනවා නම් ආරක්ෂාවක් තියෙනවා යාට. පැහැදිලිද මං කියපු දේවල්? පාරේ යනකොට මීටරේ අවධානයෙන් යන්න. හරිනේ? ඔයාට මේ ටික ඔයාට මම දඩයක් ලියනවා. ඔයාට මම දඩයක් ලියන්නේ නැතුව තමයි මම මේ කියලා දෙන්නේ කොල්ල දෙන්නෙක් නිසා. හරිද? අව ඉස්සරහට ගොඩක් කල් ඔයගොල්ලෝ ඩ්‍රයිව් කරන්න දිනවනේ වාහන. අද හෙට නවත්තන්නේ නැහැ නේ මේ. ඒ නිසා මේ මං කියපු ටික හොඳට ඔලුවට ගන්න. ඔලුවට අරගෙන පාරේ හරියට යන්න. තේරෙනවද? මට ඔයාට දඩයක් ලියන්න බැරි කමක් නැහැ. විනාඩි 2යි මට දඩේ ලියන්න යන්නේ ඔයාට. ඔයාට බේර ගන්න ලොකු අමාරුවක් වැටෙනවා. තේරෙනවද? ඒ නිසා ඔයා මේ කලමනාවෙන් පාරේ යන්න මල්ලි. ඇයිද නේද මං කියපු දේ? හරියට. යන්න. නැවත වැරදි කරන්න එපා.